පුතේ ආවේ පාක් කරන්න මට දැන් account එකට සල්ලි කවුරුත් දාන්නේ නැහැ නේ පුතේ. අනේ මේ පානේ මේ මිනිස්සු අදී කන්නේ. සරපු දෙකක් ගන්න විදියක් නැතුව අසරණලා ඉන්නේ. එනවා පුතේ මගේ සරපු දෙකක් නැතු මට පුළුවන් නම් සරපු දෙකක් කුරේ කරලා ඩිලිවරි කරලා එවන්න පුතේ. ගොඩක් පේසෙන්දලා පුතේ මම අසරණයි පුතේ. මට පුතේ ඇඳුම් ගන්න විදියක් නැහැ මට සල්ලි නැහැ පුතේ. මට පුළුවන් නම් මට ඇඳුම් ටිකක් ගන්න මගේ account නම්බරේට සල්ලි ටිකක් දාන්න පුතේ. මට කන්න බොන්න විදියක් නැහැ. මට දැන් TikTok එකකින් පදින්නෙත් නැහැ පුතේ. මට ජීවත් වෙන්න විදියක් නැහැ පුතේ. ඉතින් මට හිතා ගන්න බෑ මම මොකද්ද මේ කරන්න කියලා. මට පුළුවන් නම් අනේ පුතේ මට කීයක් හරි දාලා දෙන්න පුතේ. මට ඇඳුමක් ගන්න විදියක් නැහැ. පේනවනේ මගේ ඇඳුම ඉරිලා පුතේ. මට අත්‍තරම ජීවත් වෙන්න හරි අමාරුයි පුතේ. පොඩාලට ගොඩක් පිස්සෙන්දලා පුතේ. මම වගේ අසරණයට TikTok එකෙන් ගාවත් කිප් අදින්නේ නැහැ පුතේ. මම වගේ අසරණයට ගොඩක් පිට වෙන්න පුතේ. ඕගොල්ලන්ට ගොඩක් පිස්සෙන්දලා පුතේ. මට ජීවත් වෙන්න හරි මට පිස්සෙන්දලා පුතේ ඔයලාට. මාව මැරුවත් කමන්නේ මාව ඉස්පිතාලට ඇඩ්මිට් වෙන්න මොනවා කරත් කමන්නේ මා ඉරේ දැම්මත් කමන්නේ මම මේ කියන ඇත්ත මොකද උඹ වුණත් අද රජපුටු ඉඳගෙන ඉන්නේ මහින්ද මහත්තයට පින් සිද්ධ වෙන්න මේ රට මේ විදියට ගෙනාවේ මහින්ද මහත්තයා පින් සිද්ධ වෙන්න කිසිම නායකයෙකුට බැරුණා යුද්ධ ඉවර කරන්න එතුමාට විතරයි කොන්දක් පණ තියෙන කොන්දක් කෙලින් කරගෙන රටට විනයක් වෙන අවුරුදු 30 යුද්ධ ඉවර කරේ අවුරුදු 3න් එතුමා විතරයි හැබැයි උඹේ පුඩු පවුලටම හත්මුරු පරම්පරාවටම හෙන ගන්නවා මොකද 150 නේද හෙන ගන්නවා මේ වගේ මිනිස්සෙක් ඉරේ දාලා ජීවිතේ නැති කරොත් උඹ සම්පූර්ණ උඹලා 159ම වගේ කියන්න ඕනේ හරිද මට ඇත්තට මට දැනෙනවා ඒක මොකද මම එදා කිව්වා මට සාක්ෂි නැහැ වාචිකව කියන්න දෙයක් නැහැ හොරා කරනවා පුතා මේගොල්ලෝ කියලා 21 වෙනිදා රැළියේදීත් මං කිව්වා නාමල් මහත්තයාගේ